එස්.එම්. මරික්කාර් විදුලි ඉංජිනේරුතුමා කොහොමද කියන්නේ අහවල් නැවෙන් මෙච්චර රුපියල් මිලියන ගාණක් පාඩුයි. දෙවෙනි නැවෙන් මෙච්චරයි. තුන්වෙනි නැවෙන් මෙච්චරයි. හතරවෙනි නැවෙන් මෙච්චරයි. අපි අහනවා මරික්කාර් විදුලි ඉංජිනේරුතුමාගෙන් ඔයා කොහොමද මේක කියන්නේ? මේක සම්පූර්ණයෙන්ම මේ පට්ටපල් බොරු ටිකක් තමයි මේ අතාරින්නේ. සමගි ජන බලවේගයේ ඉන්නවනේ විවිධ දේවල් වලට දක්ෂ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්තරා මන්ත්‍රීවරයෙක් මම හිතන්නේ මෙයා විදුලි ඉංජිනේරු එස්.එම්. මරික්කාර් මහත්තයා මේ ගල්ලංගුරු සම්බන්ධයෙන් කරන ප්‍රකාශය මරික්කාර් මන්ත්‍රීවරයා කොලයක් අරන් ඇවිල්ලා කොහේ තිබිච්ච හැරි කොලයක් උස්සගෙන ඇවිල්ලා පට්ටපල් බොරු ටිකක් කියනවා. මම දන්නේ එයා එස්.එම්. මරික්කාර් නෙමෙයි එයාට දාන්න ඕනේ ඉස්සරහා විදුලි ඉංජිනේරු මරික්කාර් කියලා. මොකද එයා ගණනය කරලා තිනවා දැන් මේ වෙද්දී ලංකාවට ගෙන්නපු ගල්ලංගුරු නැව් වලින් සිද්ධ වෙන අලාභය සම්බන්ධයෙන්. අපි අහනවා අපි අභියෝග කරනවා එස්.එම්. මරික්කාර් මහත්තයාට ඔබතුමා කොහොමද ඕක ගණනය කරේ? කවුද ඕක ගණනය කරලා දුන්නේ? අපි දන්නවා මේ ගණනය කිරීම සාමාන්‍යයෙන් SMTA නැත්නම් මේ ඇමරිකානු ක්‍රමයකට තමයි ඇමරිකානු ස්ටේට් මේ කියන ක්‍රමයකට තමයි මේක ගණනය කරන්නේ. එතකොට මේ ලක්විජය පව එක එහෙම නැත්නම් මේ නොරොච්චෝලේ තියෙනවද මේක පරීක්ෂා කරන්න එහෙම පර්යේෂණ කරන ආයතනය පරීක්ෂා කරන ලැබ් එකක්. එතකොට ලංකාව තුල තියෙනවද? එහෙම නැතුව එස්.එම්. මරික්කාර් විදුලි ඉංජිනේරුතුමා කොහොමද කියන්නේ අහවල් නැවෙන් මෙච්චර රුපියල් මිලියන ගාණක් පාඩුයි. දෙවෙනි නැවෙන් මෙච්චරයි. තුන්වෙනි නැවෙන් මෙච්චරයි. හතරවෙනි නැවෙන් මෙච්චරයි. අපි අහනවා මරික්කාර් විදුලි ඉංජිනේරුතුමාගෙන් ඔයා කොහොමද මේක කියන්නේ? මේක සම්පූර්ණයෙන්ම මේ පට්ටපල් බොරු ටිකක් තමයි මේ අතාරින්නේ. අපි දන්නවා ලෝකේ බාල ගල්ලංගුරු කියලා જાතියක් නැහැ. දහන ප්‍රමාණය යම් කිසි අඩු වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව ලෝකේ එහෙම බාල ගල්ලංගුරු කියලා જાතියක් නැහැ. එහෙම තනින් තනින් ගත්තාම මේක ඒ තියෙන ඒ දහන ප්‍රමාණය යම් කිසි වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. මේ සම්පූර්ණයෙන්ම මේ බංකොලොත් වෙච්ච දේශපාලකයෝ එල්ලෙන්න වැල් නැතුව ඉන්නකොට මේ ගොතපු බොරුවක් තමයි මේ තියෙන්නේ. මේ විපක්ෂයේ മന്ത്രിවරු හරි මේගොල්ලෝ කියනවා මේ බාල ගල්ලංගුරු දැම්මහම අර බොයිලර් නොරොච්චෝලේ මේ තියෙන මැෂින් මේ ටර්බයින් වලට හානි සිද්ධ වෙනවලු. යකෝ මුන් වගේ ගොන් බූරුවෝ මැෂින් වලට ගල්ලංගුරු දානවද? බොයිලර් වලට ගල්ලංගුරු දාලා ගල්ලංගුරු රත් වුණාම ඒකෙන් තමයි විදුලි උත්පාදනය කරන්නේ. බොයිලර් ඇතුලේ මැෂින් එකක් තියෙනවා. දෙකෙන් කරන්නේ මේක දහනය කරන එක. යකෝ ඒකවත් දන්නේ නැති විපක්ෂයේ උන් ටිකක් තමයි මේක අල්ලගෙන දඟලන්නේ. නොරොච්චෝලේ මේ ඉන්න නිලධාරීන් මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම පහුගිය කාලේ මේ ගල්ලංගුරු සප්ලයි කරපු සැපයුම් කරුවෝ ඒගොල්ලන් එක්ක තිබිච්ච සමදියාවත් එක්ක ඒගොල්ලෝ මාස්පතා දෙන ඒ කොමිස් මුදලින් යැපිච්ච නිලධාරීන් ටික තමයි උන් තමයි මේ ටික ඇවිල්ලා මේ එළියට ඇවිල්ලා මේ විපක්ෂයට බොරු ලනු දෙන්නේ. අපි දන්නවා විපක්ෂයේ ඔය කෑ ගහන ඔය ගල්ලංගුරුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෑ ගහන සියලු දෙනාම මේ පහුගිය කාලේ මේ ගල්ලංගුරු සපයුම් කරපු මේ කම්පැනියත් එක්ක සමතා තිබ්බ කට්ටිය. ඒ නිසා අපි ආණ්ඩුවට අල්ලස් කමිෂුවට මේ සියලු දෙනාටම කියන්නේ ඉස්සල්ලාම මෙන්න මේ පහුගිය කාලේ මේ ගල්ලංගුරු මේ කම්පැනි වලින් මේ සමාගම් වලින් මේගොල්ලන්ට යම්කිසි මුදලක් දීලා තියනවද? මේ නිලධාරීන් කොහොමද ජීවත් වෙන්නේ? ඒගොල්ලන්ගේ ආදායම කොහොමද? මෙන්න මේවා ටිකක් හොයලා බලන්න. හොයාගත්තට පස්සේ බලා ගන්න පුළුවන් කොහෙන්ද මේගොල්ලන්ට මේ මුදල් ආවි කියලා. මේ සම්පූර්ණයෙන්ම දඟලන්නේ අපි දන්නවා අද අලුතෙන් ගෙන ආපු ටෙන්ඩරයත් එක්ක මේ අලුතෙන් ආපු සැපයුම් කරුවත් එක්ක මේගොල්ලන්ට කමිස් මුදලක් යන්නේ නැහැ. ඒ කමිෂන් එක යන්නේ නැති නිසා තමයි මේ බොරු ලිපි හදලා මේ වගේ තොරතුරු ලබා දෙන්නේ. සම්පූර්ණයෙන්ම පට්ටපල් බොරු. ඊයේ පෙරේදා මේ මරික්කාර් මන්ත්‍රීතුමා මාධ්‍යය හරහා පෙන්නපු ඒ කොලේ ඇවිල්ලා දෙන්නකො ගෙනත් දෙන්නකො පෙන්නන්න. හරි එහෙම එකක් තියෙනවා අපි කියන්නේ ඔබතුමා ගිහලා දාන්නකො අල්ලස් එකට ගන්නකො CID එකට පැමිණිල්ල. සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා සම්පූර්ණයෙන්ම මේ බොරු කියන්නේ. මේ ගල්ලංගුරු සිද්ධිය මේ බාල වීම සම්බන්ධයෙන් මේ අද ඊයේ සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේවා 2012 ඉඳලා මේවා සිද්ධ වෙනවා. ඒ ගිවිසුම ඇතුලේ එහෙම බාල ගල්ලංගුරු ගෙනාවම ඒවැ දහන ප්‍රමාණය අඩු වුණාම අමතර මුදලක් ලබා ගන්න. මේක ඇවිල්ලා පැනල්ටිකුත් නෙමෙයි. අමතර මුදලක් ලබා ගන්න මේ ගිවිසුමේ තියෙනවා. මෙහෙම අමතර මුදල් මේ ගිවිසුමේ අරන් තියෙනවා. එතකොට එහෙම අරන් තිබිච්චි මේ පට්ටපල් බොරු කියන්නේ සම්පූර්ණයෙන්ම අර බංකොලොත් වෙලා වැලේ වැල් නැතුව ඉන්නකොට මේ ගල්ලංගුරු වරි මොනවා හරි එල්ලෙන්නේ මේගොල්ලෝ බලන්නේ. අද මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඔය ගල්ලංගුරු සැපයුම් කරපු ඒ සමාගම් වල සැබදියාවෙන් කටයුතු කරේ. ඒ නිසා තමයි මේගොල්ලෝ මේකට විරුද්ධව මෙච්චර හඬක් නගන්නේ.